ආයුබෝවන් බලාගෙන ඉන්න හැමෝටම අද මම කතා කරන්න යන්නේ මේ ලෝකේ ඉන්න ලස්සනම ශක්තිමත්ම ඒත් ගොඩක් වෙලාවට තමන් ගැන අමතක කරලා ඉන්න කොට්ටාසයක් ගැන. ඒ තමයි ගැහැණු ළමයි. පොඩ්ඩක් හිතන්න, අපි ජීවත් වෙන මේ සමාජය හැම වෙලාවකම බලන්නේ ගැහැණු ළමයෙක්ව මනින්නේ කොහොමද කියලා. එයා අඳින විදිය, එයා කතා කරන විදිය, නැත්තම් එයා තවත් කෙනෙක්ට මොන තරම් වැදගත්ද කියන එක මත. ඒත් ඔයාට කවදා හරි හිතිලා තියෙනවද ඔයාගේ සැබෑ වටිනාකම තීරණය කරන්නේ ඔයා මිසක් වෙන කවුරුත්ම නෙමෙයි කියලා? ගැහැණු ළමයෙක්ගේ සැබෑ වටිනාකම කියන්නේ තවත් කෙනෙක්ගෙන් ලැබෙන ලයික් එකක්, කමෙන්ට් එකක්, නැත්තම් අගය කිරීමක් නෙමෙයි. ඔයා ඔයාගේ ජීවිතයේ දකින්න ඕනේ නියමම වටිනාකම තමයි තමන්ව හඳුනා ගැනීම. අපි කොහොමද මේ වටිනාකම නැති කරගන්නේ නැතුව ලස්සනට ජීවත් වෙන්නේ? මුලින්ම තවත් කෙනෙක් එක්ක තමන්ව සසඳන්න එපා. මේ ලෝකේ ඉන්න කිසිම ගැහැණු ළමෙක් තවත් කෙනෙක් වගේ වෙන්නේ නැහැ. ඔයාගේ ලස්සනත්, ඔයාගේ හිත ඇතුලේ තියෙන ආදරයත්, කරුණාවත් ඔයාටම වෙන්වෙච්ච දේවල්. ඔයා කියන්නේ ලිමිටඩ් එඩිෂන් එකක්. ඒ නිසා කවුරුවත් ඔයා ගැන හිතන විදිහට ඔයාගේ වටිනාකම තීරණය කරන්න දෙන්න එපා. දෙවැනි දේ, සීමාවන් තබා ගන්න ඉගෙන ගන්න. ඔයාගේ හිතට නිදහසක් නැති, ඔයාව අගය කරන්නේ නැති මිනිසුන්ව හෝ තැන්වල රැඳී ඉන්න එපා. තමන්ව අගය කරන්නේ නැත්නම් ඒ තැනකින් ආදරෙන් අයින් වෙන එක ඔයාගේ දුර්වලකමක් නෙමෙයි. ඒක ඔයාගේ ශක්තිය. තමන්ට ආදරය කරන එක ස්වාර්ථකාමීකමක් නෙමෙයි. ඒක තමයි තමන්ගේ වටිනාකම රැක ගන්නවා කියන්නේ. ජීවිතේට ප්‍රශ්නේ වැටෙන්න පුළුවන් තැන් තියෙයි. ඒත් මතක තියාගන්න, ගැහැණු ළමයෙක් විදිහට ඔයා ඇතුළේ තියෙන්නේ මොන වගේ ප්‍රශ්නයක් වුණත් දරාගෙන ඒක ජය ගන්න පුළුවන් නියමම ශක්තියක්. කවුරුවත් ඔයාව දාලා ගියා කියලා, නැත්නම් කවුරුවත් ඔයා ගැන නරක කිව්වා කියලා ඔයාගේ වටිනාකම පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. රත්තරන් වගේ තමයි මොන්තරම් ගින්නෙන් බැට කෑවත් ඒකේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. තවත් උපවත් වෙන එක විතරයි වෙන්නේ. ඉතින් මගේ ආදරණීය යාළුවේ, අද ඉඳලා තමන්ගේ වටිනාකම දකින්න. සමාජය හදන කූඩුවලට හිර වෙන්නේ නැතුව ඔයාගේ ඇතුලේ තියෙන ශක්තියෙන් ලස්සනට ජීවත් වෙන්න. ඔයා කියන්නේ මේ ලෝකේ තියෙන වටිනාම සම්පතක්. අද එපිසෝඩ් එක ගැන ඔයාලගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ ලස්සනම එපිසෝඩ් එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම ලස්සන සුබ දවසක්.